කොහොමද බොක්කල ඉතින් ඔන්න වෙනද වගේම දින ඕන්න අදත් වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් අද ගෙනාවේ වෙනස් වීඩියෝ එකක්. ඉතින් මේක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔන්න බොයිස් ඉතින් මාරම ලක්කයක් තියෙන සර්වර් එකක් තමයි ඉන්දුනීසියා සර්වර් එක කියන්නේ. දැම්ම උඹලා ඉන්දුනීසියා සර්වර් එකක් හදලා ප්ලේ කරලා බලපන්. පට්ටම සර්වර් එකක් තමයි මේ ඉන්දුනීසියා සර්වර් එක කියන්නේ. ඉතින් බොයිස් ඔන්න උඹලට පේනවා ඇති මං ගාව ඩයමන්ඩ් 295ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ 295න් මට ගන්න පුළුවන් දෙන දේවල් මොනවද කියලා. ඉතින් බොයිස් ඔන්න මෙතන උඹලට පේනවා ඇති මෙතන ඇවිල්ලා තියෙනවා මික්ලි ෂොප් එකක්. ඉතින් අන්න ඒකේ මට ආවේ 190. ඉතින් අපි ගිහිල්ලා බලමු මට මොනවද ඒකේ තියෙන්නේ ගන්න කියලා. ඉතින් බොයිස් ඉක්මනට නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් අපි බලමු අපිට මෙතන ගන්න පුළුවන් දේවල් ටික මොනවද කියලා. ඉතින් බොයිස් ඔන්න මෙතන තියෙනවා නේම් චේන්ජ් කාඩ් එක 39යි ඩයමන්ඩ් ඒ වගේම බණ්ඩල් එකක් තිබ්බ ඩයමන්ඩ් 100 ඔන්න ඉතින් කවුරුත් ආසි ඉමෝට් සෙට් එකක් තියෙනවා බොයිස්. ඉතින් පට්ටම පදිරි හાર્ට් ඉමෝට් එක ඔන්න ඔතන තියෙනවා ඩයමන්ඩ් 50කට. ඒ වගේම මෙන්න මේ හાર્ට් ඉමෝට් එකක් තියෙනවා ඩයමන්ඩ් 50කට. ඉතින් බලමු අපි අනිත් පැත්තේ තියෙන දේවල්. ඔන්න බොයිස් කට්ටිය ආසම රෝසමල් ඉමෝට් එක. රෝසමල් ඉමෝට් එක ඔන්න ඩයමන්ඩ් 50කට මෙතන තියෙනවා. මම මේක ගන්නවා. ඉතින් බොයිස් ඔන්න ගැම්මකට රෝසමල් ඉමෝට් එක අරගත්තා. ඉතින් සුපිරි ගැම්මක් නේද? ඉතින් බොයිස් ඔන්න රෝසමල් ඉමෝට් එක අරගත්තා. ඔන්න තව ඩයමන්ඩ් 245ක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු තව දේවල් අපිට ඒ 245න් කොච්චර ඉමෝට් ගන්න පුළුවන් වේද කියලා. තියාගනේ ඔන්න මම මෙතනින් මේක ගන්න හිතෙනවා. අය කෝඩ් නෑ බං මම ඒක ගන්නෙ නෑ. ඉතින් මම මෙතන ඉමෝට් ටිකක් තමයි මට දැන් ඕනි වෙන්නේ. මම මෙතනින් මේ හાર્ට් ඉමෝට් එක තමයි දැන් මට ඕනේ. මේ හાર્ට් ඉමෝට් එක මම අරගන්නවා. ඉතින් බොස් ඔන්න හાર્ට් ඉමෝට් එකත් ගැම්මඩ මරගත්තේ පට්ටම ලක් එකක් තියෙන සුපිරිම සර්වර් එකක් තමයි ඉන්දුනීසියා සර්වර් එක. දැම්ම ප්ලේ කරලා බලපන්. ඉතින් අන්න අපි අනිත් පැත්තට ගිහලා මේ කාර් රිමෝට් එක ගමු. ඉතින් කාර් රිමෝට් එක මම ආසම ඉමෝට් එකක්. ඉක්මනට ඒකත් අරගෙන දාමු. ඉතින් බොස් ඔන්න මම මේ පැත්තේ ඉමෝට් දෙකම අරගෙන ඉවරයි. ඉතින් අපි අනිත් පැත්තේ තියෙන ඉමෝට් ටිකත් අරගන්න බලමු. ඉතින් අන්න තව ඩයමන්ඩ් 145ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ වලින් අපිට ගන්න පුළුවන් වෙන දේවල් මොනවද කියලා. හරියලුන ඉතින් ඔන්න මගේ ආසම ඉමෝට් එක මේ හදවත පැලෙන ඉමෝට් එක අපි ඒකත් අරගෙන දාමු. ඉතින් බොස් මේ ඉමෝට් එක ගියාම මට මරගත්තා. ඉතින් අපි දැන් ගිහින් බලමු අපේ ඉමෝට් ටික දාලා කොයි වගේ ගැම්මක් තියෙද කියලා. ඉතින් තව 95කුත් ඩයමන්ඩ් ඉතිරි. හරියටම ඩයමන්ඩ් 200කින් මම ඉමෝට් ඔකේ මම බලන්න කීයක් අරගත්තද කියලා. මට මතකත් නැහැ කීයක් අරගත්තා. ඔය ඉමෝට් 4ක් අරගත්තා. ඉතින් සුපිරිම ඉමෝට් 4ක් තමයි ඉතින් මෙතන මම අරන් තියෙන්නේ. ඉතින් යකෝ ඩයමන්ඩ් 200කින් මෙච්චර සුපිරි ඉමෝට් 4ක් අරගන්නවා කියන්නේ අම්මට හුඩු. ඉතින් මේ සර්වර් එක අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න ඕනි සර්වර් එකක් බං. අනිවාර්යෙන් ඩයමන්ඩ් උඹලා 200ක් ටොප් අප් කරත් පාඩු නැති සුපිරිම සර්වර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් බොස් ඔන්න ගැම්මඩම මගේ ඉමෝට් එක මම ඇඩ් කරා. ඉතින් අපි බලමු ඉමෝට් එක දාලා කොයි වගේ ගැම්මක් තියෙද කියලා. ඉතින් බොස් ඔන්න හાર્ට් ඉමෝට් එක දෙන පට්ටම් පදිරියට. ඉතින් ඒ වගේම ඔන්න රෝසමල් ඉමෝට් එක. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ තව ඕම ඉන්න බොස් ඉතින් මං ගාව තව 95ක් ඩයමන්ඩ් තියෙනවනේ. අපි ඒකෙන් ස්පින් කරලා බලමු ලක් රොයල් පැත්තේ මොන හරි මේ ඉවෙන්ට් එකක්. ඉතින් අපි යන් ලක් රොයල් පැත්තට. ඉතින් බොස් ඔන්න මට මේ ඉවෙන්ට් එකට කාඩ් 10ක් හම්බෙලා තියෙනවා. ඉතින් අපි මේකට කරකෝල බලමු මට මේකෙන් එයිද කියලා. ඉතින් මම කාඩ් 5ක් මුලින්ම දීලා බලනවා. ඉතින් බොස් මට ආවේ නැහැ. හිතා මං හිතන්නේ ආවේ නැහැ. අපි බලමු දෙවෙනි ස්පින් එකක් දීලා කොයි වගේ වේද කියලා. ඉතින් ඔන්න ගැම්මඩම දෙවෙනි ස්පින් එකක් දෙමු. ඉතින් බොස් බලමු ආව. ඕ ඒ බොයිස් අම්මට උඩු ආවද කොයිද බං? ඔය ඉමෝට් එක ආව බං. ඕයි ඕයි මෙහෙම නම් බලාපොරොත්තු නෑ බං ඉමෝට් එක. ඕයි යකෝ ෆ්‍රී ඒ කියන්නේ ෆ්‍රීනේ බං මට මේක ඇවිල්ලාදී. ඔය කියන්න වචන නෑ බං. ඔය මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන බලයන් මේක මගේ ඉලක්ක කියලා නැත්නම් සර්වර් එකේ ඉලක්ක එකද කියලා. අඩෝ මාරුවන්. ඔයි දාම් බලන්න ඉමෝට් එක. ඔයි පට්ටවන් මේ කියන්න වචන නෑ බං. අනිවාර්යයෙන්ම මේ සර්වර් එක හදලා උඹලා ගාලා වලවම් බං පට්ටම ඉතින් ලක්කයක් තියෙන සර්වර් එකක් තමයි මේක. ඉතින් ඔන්න ගැම්මඩ ඉමෝට් එක තියෙනවා. මාරු බං ඉතින් අනිවාර්යයෙන්ම සුපිරිවං සුපිරියක්ම තමයි. ඉතින් බොස් ඉතින් ඔයගොල්ලෝ අද දකින්න තියෙන මගේ ලක් එක. ඉතින් මාරම ලක්කයක් මට අද නම් තිබ්බේ. ඉතින් ඔන්න මම මේ ඉමෝට් එකක් ගත්තා. මට කාඩ් 10න් ආවේ. ඉතින් මම බලාපොරොත්තුුනෙත් නෑ බං කාඩ් 10න් මම ස්පින් එකක් දෙන්න ගියේ. ඒක ඊට පස්සේ මම දැක්කේ කාඩ් 10ක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ ෂෙයා කරපන් පුළුවන් තරම් කම්බලයි යාළුවන්ටත් පේන්නම ෂෙයා කරපන්. අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකකුත් දාන්න channel එක සබ්ස්ක්‍රයිබ් කරලා බලයන්. එහෙනම් අද වීඩියෝෙන් සමු ගන්නවා. ඔක්කොම ඇන්ට සුබ දවසක්ම වේවා.